Hi guys, අදත් ඔයාලගේ තුලා ඉනිස්සතුන් ලොග් YouTube channel එකත් එක්ක ඔන්න ඉතින් අද ගෙන ආ වීඩියෝ එක ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න ඇති. ඉතින් මේ 2026 අවුරුද්දට ඔයගොල්ලෝ mobile editors ලට ඔන්න ගේන්න සුප්‍රීම application එකක් තමයි අද ගෙනත් තියෙන්නේ. ඉතින් වැඩි කතාවක් නැහැ අපි යම් වීඩියෝ එකට. ඉතින් මුලින්ම කියන්න ඕන ඔයාට මේ application එක use කරද්දි ඔයාට free ඔයාගේ editing කරගන්න පුළුවන්. ඒ විදිහට ඔයාට මේ edit කර වීඩියෝ එක export කරද්දි ඔයාට data off කරනවත් offline එකේ උනත් edit කරලා export කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට වීඩියෝ විතරක් නෙමෙයි ෆොටෝ එඩිටින් කොලේජ් මේකින් කියලා තුනම ඔයාලට මේ ඇප්ලිකේෂන් එක හරහා සිදු කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොකද්ද මේ ඇප්ලිකේෂන් එක කියන්නේ කියලා. මේක තමයි ඔයගොල්ලෝ සමහරවිට දන්නවත් ඇති InShot. ඉතින් InShot කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ එඩිටින් ඇප් එකක්. ඉතින් මේක තමයි ඔයගොල්ලන්ට මම අද ගෙන ආපු ඇප් එක. මේක ෆ්‍රී ඔයගොල්ලන්ට වීඩියෝ එඩිටින් කරගන්න පුළුවන් ඇප් එකක්. ඉතින් මේකේ තියෙන ෆීචර්ස් අපි බලමු. ඉතින් යාළුවනේ මේ ඉන්නේ මම ඇප්ලිකේෂන් එකේ. ඉතින් අපි ගිහිල්ලා බලමු Play Store එකේ ඔය සර්ච් කරගන්න InShot කියලා. මේ විදිහට. ඒකට මෙන්න මේ ඇප්ලිකේෂන් එක තමයි InShot video editor and maker. ඉතින් මේ ඇප් එක ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේකේ ඔයගොල්ලෝ පේනවා ඇති වීඩියෝ, ෆොටෝ, කොලේජ් කියලා තුනක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකක් එඩිට් කරගන්න ඕන නම් මේ වීඩියෝ කියන එකෙන් ෆොටෝ එකක් එඩිට් කරගන්න ඕන මේ ෆොටෝ කියන එකෙන් ඔයගොල්ලෝ ෆොටෝ යූස් කරලා කොලේජ් එකක් හදනවා නම් මෙන්න මේ කොලේජ් කියන එකෙන් තමයි අපි හදන්න ඕනේ. ඉතින් බලමු normal වීඩියෝ එකක් හදන විදිය. ඔයගොල්ලෝ මේ විදියට ගිහිල්ලා normal වීඩියෝ එකක් විදියට දාගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මේකේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. මේකේ size එක හදාගන්න පුළුවන් YouTube size, TikTok size, Instagram ඕනම size එකකට. ඒ වගේම audio එක ඔයාට කතා කරලා රෙකෝඩ් කරන්න පුළුවන්. මේකෙන් දෙන sounds ඒව use කරන්නත් පුළුවන්. ඊට පස්සේ ස්ටිකර්ස් ඔයගොල්ලෝ ටෙක්ස්ට් වගේම ඉෆෙක්ට් ෆිල්ටර් දාලා ඔයගොල්ලන්ට ෆොටෝ එකක් වීඩියෝ එකක් ඕනම විදිහට එඩිට් කරගන්න පුළුවන්. වොලියුම් එක අප් කරන්න, ස්පීඩ් ඕනම විදිහක ඔයගොල්ලන්ට වීඩියෝ එක එඩිට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි data off කරලා බලමු මම කිව්ව විදිහට ඔයගොල්ලන්ට export කරන්න පුළුවන්ද කියලා data නැතුව offline එකේ. ඉතින් මෙන්න මම export උඩ තියෙන බටන් එක ක්ලික් කරනවා. export දෙන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති data off කළත් අපේ වීඩියෝ එක save වෙනවා. ඉතින් අපිට offline video edit කරගන්න පුළුවන් සුපිරිම ඇප්ලිකේෂන් එකක් විදිහට තමයි මේ InShot එක ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න තවත් මාත් එකතු වෙලා ඉන්න දැම්ම channel එක subscribe කරන්න. අදට ගිහින් එන සුබ දවසක්.